මේ කොළඹ ඉන්න වෙන වැඩක් නැති කාන්තාවෝ රට ගැන දන්නේ නැතුව කාන්තාවන්ගේ වෘත්තීන් පිළිබඳව හැලි ලියලා තියෙනවා. ඉතින් ඒ හැලි වල තියෙන කළු පාට ගැනයි අද කතා කරන්න හදන්නේ. සබ්ස්ක්‍රයිබ් බටන් එකට තට්ටුවක් දාගෙන යන්න මේ according to හදිරා. පහුගිය දවසක Facebook එකේ තිබුණා මේ කොන්දොස්තරවරියක් තමන්ගේ රස්සාව කරන හැටි හයිවේ බස් එකක මට මතක විදියට ගාල්ල බස් එකක්. ඉතින් ඇය ඇගේ රාජකාරී කරනවා. ඒකේ පින්තූරයක් දාලා ලියලා තිබුණු එක හැල්ලක් මට මතකයි. ඒක ගැනයි මම අද කතා කරන්න හදන්නේ. මේ හැල්ල ලියලා තිබුණ කෙනා මම කියන්නේ නැහැ. මොකද ගොඩක් මේ වගේ හැලි ලියවෙන්නේ අවධානය බලාපොරොත්තු වෙන නිසා. හින්දා අවධානය දෙන්නේ නැහැ ඔයාලට. නමුත් මම මේක කියවන්නම් ඔයගොල්ලන්ට පොඩි අදහසක් ගන්න මොකක්ද මේකේ තිබුණේ කියලා. ඒකේ ගොඩාක් දේවල් තිබුණා. ඒ කියන්නේ පටන් අරන් තිබුණේම බුදු අම්මේ වගේ තැනකින් හෝලි මද මේරි වගේ මොකක් හරි වචනයක් තිබුණා. මට ඒක මතක නැහැ. දැන් පෝස්ට් එක අයින් කළාද කොහෙද? නමුත් මම ඒකේ අග ටික තියෙනවා. මම ඒ ටික කියන්නම්. We need more women in decision making roles and workforce. ඒක හරි. Kill the patriarchy. පීතෘ මූලික සමාජය මරලා දාන්නලු. Time for the matriarchy to rise. මාතෘ මූලික සමාජයක් නිර්මාණය කරමු වගේ එකක්. ඔසවමු වගේ එකක්. For a country that statistically has more women, we need more women in the workforce beyond female-orientated roles like receptionist, secretary, marketing, etc. ඒ කියන්නේ මේ පිළිගැනීමේ නිලධාරිනියන්, ලේකම්වරියන්, නැත්නම් මාකටිං සෙක්ටර් එකේ වගේ කාන්තාවන්ට උචිතයයි එයා හිතන රැකියාවලින් ඉවත් වෙන්න ඕනෙලු කාන්තාව. ඒගොල්ලෝ එන්න ඕනෙලු තව තැන්වලට. ඔව් ඒකේ සත්‍යාවක් තියෙනවා මම හිතන්නේ. Women need to be in operational roles, male-centric departments. ඒක මට තේරෙන්නේ. Then again, men dominate every industry in SL except teaching. ගුරු වෘත්තිය හැරුණාම අනිත් හැම වෘත්තියකම ආධිපත්‍ය තියෙන්නේ පිරිමින්ටලු කියලා මෙතුමිය කියනවා. ඊට පස්සේ in other countries women dominate the hospitality industry. ඔය hospitality තියෙන හෝටල් ක්ෂේත්‍රය නැත්නම් මේ කෑම බීම සම්බන්ධව සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධව ඒ පැත්තේ ඉන්නේ කාන්තාවලු අනිත් රටවල් වල. In SL, most places have only a team of young boys, especially in small places, guest houses, etc. ඒවට ගිහින් දැනගත්තද දන්නේ නැහැ. ඒ පොඩි ගෙස්ට් හවුස් වල එහෙම ගොඩක් පිරිමි ළමයිලු ඉන්නේ. It's very intimidating. යාට ගොඩක් තරහ ගිල්ල ඒකට. ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනවා මේක කතා කරන්න. දැන් මෙතුමිය කියනවා මේ පීතෘ මූලික සමාජයක් තියෙනවා කියලා. ඒක මරා දමමු කියලා තමයි කියන්නේ. පීතෘ මූලික සමාජයක් කොහෙද තියෙන්නේ? ඕගොල්ලන් ගෙදරවල වල එහෙම පීතෘ මූලික සමාජයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ තාත්තලා දවසට වචන කීයක් කතා කරනවද ගෙදර? ඒ කියන්නේ අඩු ගානේ අම්මගේ කියන දෙයකට වඩා ඉහළින් තාත්තා යනවවත් දැකලා තියෙනවද අඩුම ගානේ? සමහර වෙලාවට අර තියෙන පොඩි පොඩි කේසස් ප්‍රමාණයක් තියෙනවනේ. මේ කාන්තා හිංසනය සම්බන්ධව, ගෘහස්ත හිංසනය සම්බන්ධව. ඔය කේසස් ටික ඔළුවේ දාගෙන තමයි මෙවැනි වාර්තා ලියවෙන්නේ. හැමදාම මේ කාන්තාවන්ගේ විමුක්තියක් ගැන කතා කරන්නේ මේ දේ ඔළුවේ තියාගෙන. නමුත් බහුතරය ඒක නෙවෙයි. මැජොරිටි එකේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි අපි දැකලා තියෙන දේ. නමුත් සිද්ධි නැහැ කියලා අපි කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම කාන්තාවට අසාධාරණයක් සිද්ධ වෙන තැන් ඕන තරම් තියෙනවා. පිරිමින්ටත් අසාධාරණ සිද්ධ වෙන තැන් ඕන තරම් තියෙනවා. ඉතින් මේ පීතෘමූලික සමාජයක් ලංකාවේ තියෙනවා කියන එක මම විශ්වාස කරන්නේ පීතෘමූලික සමාජයක් හැටියට මෙයා දකිනවා ඇත්තේ මං හිතන්නේ අර සමාජයත් එක්ක පොරබදින කාරණාවේදී තාත්තා ඉස්සරහට බහිනවා මොකද එයා පවුල ආරක්ෂා කරන මානසිකත්වයක ඉන්න හින්දා. නමුත් ගේ ඇතුලේ තියෙනවද පීතෘමූලික තත්ත්වයක්? මම නම් එහෙම එකක් දැකලා නැහැ. මම දැකලා තියෙන්නේ දරුවෝ සහ අම්මා කියන එකත් වටේ තමයි පවුල ගොඩනැගිලා තියෙන්නේ. එතකොට matriarchy to rise කියලා එයා කියලා තියෙනවා. ඒ කියන්නේ මාතෘ මූලිකත්වය ඔසවමු වගේ එකක්. එයා කියනවා ස්ටැටිස්ටිකලි කාන්තාවෝ ගොඩක් ඉන්නවා කියලා. ඔව් 51ක් විතර කාන්තාවෝ ඉන්නේ ලංකාවේ මේ වෙනකොට. අපිට වර්ක් ෆෝස් එකේ ගොඩක් කාන්තාවෝ ඕනෙලු. ඒක ඇත්ත කතාවක්. මොකද ලංකාවේ දැන් ගොඩක් ඉන්නවා කාන්තාවෝ 51ක් හිටියට 30ක් වගේ තමයි මේ රැකියාවල නිරත වෙලා ඉන්නේ. සේවා නියුක්තිකයන් හැටියට ඉන්නේ කාන්තාවන්ගේ 30ක් විතර. ඒක ටිකක් අඩු ප්‍රමාණයක්නේ. ඒ කියන්නේ පිරිමින්ට සාපේක්ෂව ටිකක් අඩුයි. ඒට සාපේක්ෂව පිරිමි 67ක් විතර රැකියා නියුක්තියන්ගෙන් ප්‍රමාණයක් අරගෙන ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි දැන් මෙතුමිය මේ ගොඩාක් ලොකුවට ලියලා තිබුණා අර කොන්දොස්තර රාජකාරිය ගැන. ඒක ලියලා තියෙන්නේ ඇයි කියන එක ගැන තමයි අපි කතා කරන්න ඕනේ. මොකද මෙච්චර සතුටු වෙන්නේ මේ කොන්දොස්තරවරියක් බිහිවීම පිළිබඳව.
අර කාන්තාවන්ට තියෙන ප්‍රශ්න ටිකත් එක්කනේ මේ විමුක්ති කාමීනියන් මේ කතාව කියන්නේ. ඉතින් ඒකට තියෙන හේතු ටික තමයි මේ මං කිව්වේ. 67ක් පිරිමින්ගේ සේවා නියුක්තික භාවය. එතකොට පේ ගැප් එකක් තියෙනවානේ. ගෙවීම් පිළිබඳවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කාන්තාවන්ට ටිකක් අඩුවෙන් ගෙවනවා කියලා කියනවා. දැන් කෝපරේට් සෙක්ටර් එකේ නම් එහෙම නැහැ. කෝපරේට් සෙක්ටර් එකේ මේ තත්ත්වයන් ගොඩක් ලං කරලා තියෙනවා. නමුත් සමහර තැන්වල ගොඩක් ඔය ලිපිකාරිනියන් වගේ කට්ටියට චුට්ටක් අඩුවෙන් ගෙවන්නේ. ගාමන්ට්ස් වලනේ ඇඟලුම් කර්මාන්තයේ එතකොට තවත් කර්මාන්ත රැකියා ගත්තොත් ඔය වගේ තැන්වල ටිකක් අඩුවෙන් ගෙවනවා කාන්තාවන්ට. ඒක අසාධාරණ තත්ත්වයක්. ඒක අපි පිළිගන්න ඕනේ. එතකොට leadership deficit ඒ කියන්නේ women represent only 29% of senior and middle management roles කියලා statistically තියෙනවා. සංඛ්‍යාත්මක වශයෙන් ඔව් අඩුයි. නමුත් මේ හිතන තරම් මේ කාන්තාවන්ට බලයක් නැහැ කියන එක. ඒක පිළිබඳව අපි කතා කරන්න ඕනේ. ඒකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ දේ හොඳම උදාහරණයක් හැටියට. දැන් මෙඩිකල් සෙක්ටර් එක අපි ගමු. මෙඩිකල් සෙක්ටර් එක ගත්තාම වෛද්‍යවරුද වැඩි වෛද්‍යවරියන්ද වැඩි. ෆෙමිනයිසේෂන් ඒ කියන්නේ with nearly 2/3 තුනෙන් දෙකක් විතර ඉන්නවලු කාන්තාවෝ කියලා මේ ස්ටැටිස්ටික්ස් වල තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දාපු මේ සංඛ්‍යා දත්තවල 63 සිට 68 දක්වා වගේ ප්‍රමාණයක් වෛද්‍යවරියන් තමයි ඉන්නේ කියලායි කියන්නේ. දැන් මේක දැකලා බුදු අම්මෝ කියලා සතුටුුන්නේ නැහැ නේද කවුරු? ඇයි සතුටු නැද්ද? Tamanට වඩා ඉහළින් ඉන්නවට කාන්තාව. ඒ කියන්නේ කොන්දොස්තරවරියන් ඉන්නකොටද සතුටු? නැත්තම් කවුරු හරි අමාරුවෙන් ඉන්නකොටද සතුටක් දැනෙන්නේ? නැත්තම් දැන් මේ වෛද්‍යවරියන් ඉන්නවා 68ක් විතර කිව්වම සතුටු නැද්ද? අපිට නම් සතුටුයි. ඒගොල්ලෝ මේ වැඩේට ගොඩක් දක්ෂයිත් එක්ක. මට ගොඩාක් දක්ෂ වෛද්‍යවරියන් හම්බෙලා තියෙනවා විවිධාකාර වයස්වල. තරුණ වයසේ ඉඳන් වයස අවුරුදු 58 60 65ත් සමහර අය මට හම්බෙලා තියෙනවා. හරිම දක්ෂ වෛද්‍යවරියන්. ඒගොල්ලෝ ඒ සේවයට ඉතාම ගැලපෙනවත් එක්ක ඉතාම හොඳින් ඒගොල්ලෝ රාජකාරියක් කරනවා. මට සතුටුයි. මේ අර හැල ලියපු කෙනාට සතුටු නැද්ද දන්නේ නැහැ. ඊට පස්සේ මේක ශිෆ්ට් වෙච්ච හැටිත් මේ ස්ටැටිස්ටික්ස් වල තියෙනවා 1990 විතර වෙනකොට තිබුණේ 43ක් විතරලු වෛද්‍යවරියන්ගේ ප්‍රමාණය. නමුත් 2020 විතර වෙනකොට 63ක් විතර දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. එතකොට ඊළඟට ප්‍රොජෙක්ෂන් එකක් හැටියට අනාගතයේ සිද්ධ වෙයි කියලා හිතනවා 68ත් පහු කරගෙන මේක යයි කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න වෛද්‍ය විද්‍යාලවල ගත්තොත් පොඩ්ඩක් පාරට බහලා බැලුවොත් අපිට පේනවා වෛද්‍ය ශිෂ්‍යාවන් ගොඩක් වැඩි. ඒගොල්ලෝ හොඳට ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ අධ්‍යාපන වෙනුවෙන් ගොඩක් උනන්දු වෙනවා. ඒගොල්ලන්ට ඒ අවස්ථාවන් ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක් වෛද්‍ය පුහුණු වෛද්‍ය වෘත්තිය පුහුණු වෙන අය ඔයගොල්ලන්ට හොස්පිටල්ස් වල උනත් දකින්න පුළුවන් නේද? උදේට චුට්ටක් එළියට ගියාම දකින්න පුළුවන්. ඔය කළුබෝවිල එහෙම ඉන්න අයට, පේරාදෙණිය ඉන්න අයට, කරාපිටේ ඉන්න අයට, ටීචින් හොස්පිටල් සවට ඉන්න අයට මතක ඇති. කොච්චර කාන්තාවෝ අර ලස්සන සුදු පාට කබාය දාගෙන ශිෂ්‍යාවන් හැටියට, වෛද්‍ය ශිෂ්‍යාවන් හැටියට යනවාද කියලා. ඉතින් ඒක 72ක් විතර දක්වා වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුදු 5 ඇතුළතදී. ඉතින් ගොඩක් විෂයන් පැත්තෙන් ගත්තොත් වෛද්‍ය වෘත්තියේ බෙදිලා තියෙනවා මේල් ෆීමේල් කියන පැති දෙකට. දැන් ওই ජයිනොකොලොජි වගේ එකක් නැත්නම් ප්‍රසවහා නාරි වේදය වගේ විෂයන් වලට ටිකක් කාන්තාව වෙනවා අඩුයි. පිරිමි කට්ටිය වැඩිපුර කැමති ඇති මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන්න. හැබැයි ඒක මේ වෙන බයොලොජිකල් මට්ටමකින් වෙන එකක් නෙවෙයි. අන්තිමට එතනින් බිහි වෙනවා දක්ෂ වෛද්‍යවරු. ඉතින් ඒකත් වෙනස් කාරණයක්. දැන් කාන්තාව ගත්තොත් ඒගොල්ලෝ ටිකක් වෙනස් ක්ෂේත්‍රයන් තමයි තෝරගන්නේ වෛද්‍ය වෘත්තිය ඇතුළේ. ඔය ඩර්මටොලොජි වගේ ඒවා කියන්නේ හැම සම්බන්ධව වගේ දේවල් වලට වැඩිපුර වෛද්‍යවරියන් පෙළඹෙනවා. හැබැයි මේ අර අපි ඔය දවස ගානේ දකින්න වෛද්‍යවරියන් ඉන්නේ ෆිසිෂියන් මොකක්ද ඒකට කියන්නේ නම මම දන්නේ නැහැ. MBBS වෛද්‍යවරියන් කියලා කියන්නේ. ඒගොල්ලෝ ගොඩාක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලෝ ලොකු සේවයකුත් කරනවා. ඉතින් ඔය හවසට එහෙම චුට්ටක් පාරවල් අයිනේ බලනකොට බලන්න කොච්චර ඒගොල්ලොන්ගේ සේවය ගන්න මිනිස්සු ඇවිල්ලා ඉන්නවද කියලා. ඒත් එක්කම අපි ගමු හෙදියන්ගේ තත්ත්වය. හෙද වෘත්තිය කිව්වහම දුක හිතෙනවද ඔයගලන්ට? මට නම් දුක හිතෙන්නේ නැහැ. මට සතුටුයි. හෙදියෝ ගත්තොත් 95ක් රජයේ වෛද්‍ය හෙද විද්‍යාලවල රජයේ හෙද විද්‍යාලවල ඉන්න 95ක් කාන්තාව. ඉතින් අර කාටවත් සතුටු නැද්ද දන්නේ නැහැ. අපිට නම් සතුටුයි. කොච්චර හොඳද? කාන්තාවෝ ඇවිල්ලා සමහර වෙලාවට මට මතකයි අපි හොස්පිටල් වල ඉන්නකොටත් ඇවිල්ලා වචනයක් කිව්වත් අපේ ලෙඩ හොඳ වෙන තත්ත්වයක් තියෙනවා. දැන් ඔය නෝනා මගෙනස් නෝනා එහෙම සින්දුවලක් තියෙන යන්නේ ඒකනේ. ලිස්සා වැටුණා මේ මං කරුවලේ නේද? වැදුනා ගිහින් ඔළුව කළු ගලේ. නමුත් උස්සගෙන ගිහින් දාලා තියෙන්නේ හෙදිය තමයි යාව. නර්ස් නෝනා තමයි හොස්පිටල් එකට දාලා තියෙන්නේ. ඉතින් එයාට හොඳ වුණා කියලානේ තියෙන්නේ. හෙදිය හින්දා. ඒ වගේ ඉතින් ඒ ජොබ් එක ස්පෙસિෆයිඩ් ජොබ් එකක්. ඒක පිරිමි කරනවට වැඩිය කාන්තාව කරනකොට ඒකේ පොඩි ලාලිත්‍යයක් තියෙනවා. සුව වෙන ස්වභාවයක් තියෙනවා. අපිට දැනෙනවා ඒක.
105ක් විතර ඉන්න මේ මාස්ටර්ස්ලා කියන අය අපි දැකලා තියෙනවනේ හොස්පිටල්ස් වල. ඔයගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝ බලන්න වැඩිපුර බෙහෙත් ඔය කටුවන්න වැඩවලට එන්නේ නැහැ නේ ඒගොල්ලෝ ටිකක් අඩුවෙන් එන්නේ. එන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඔය පිරිමින්ට ඔය ප්‍රෙසිෂන් කියන එක හරි අඩුයි. අපේ අතපය යනවා එහෙම යනවා අපේ අතපය හයි වෙනවා දැඩි. නමුත් කාන්තාව බලන්න ඒගොල්ලන්ගේ ඔය ගොඩාක් ඒගොල්ලන්ට සියුම් දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔය නහර එහෙම හොයාගන්න මේ ඇතුලේ තියෙන කේශනාලිකා වලට හරියට කට්ට අනින්න ඕගොල්ලන්ට රිදවන්න නැතුව ඒක හරියටම කරන්නේ හෙදියෝ. ඉතින් සමහර වෙලාවට හොස්පිටල් ගියාම මොකුත් උනේ නෑ වගේ අපි එළියට එන්නෙත් ඒ හෙදියන්ගේ තියෙන දක්ෂතාවය නිසා. නැත්තම් මේ ගොඩක් රිදෙන වැඩක් ඒගොල්ලෝ මේ රිදෙන්නේ නැතුව කරන්නේ. පුහුණුයි. ඉතින් ඒ සියුම් භාවය කාන්තාවන්ට තියෙන විශේෂ හැකියාවක්. ඒක අපි අගය කරන්න ඕනේ. මට නම් සතුටුයි. ඊට පස්සේ තව දෙයක් තමයි අපි ගියොත් අධ්‍යාපන ශාස්ත්‍රයට. ඒකත් කතා කරන්න වටින එකක්. අධ්‍යාපන ශාස්ත්‍රය කතා කරාම දැන් අපි දැකලා තියෙනවා අපි ඉස්කෝලේ යනකොට දැක්කේ වැඩිපුර ටීචර්ස්ලා කාන්තාවෝනේ. ගුරුවරියෝනේ. ඉතින් ඕගොල්ලන්ටත් ඒ වගේ අත්දැකීම් ඇති. ගොඩාක් කාන්තාව තමයි ඉන්නේ ටීචින් වලත් 79ක් ඉන්නේ ගුරුවරියෝ. ඇයි ඒක මොකක් හරි මේ අඩුපාඩුවක් තියෙන රස්සාවක්ද? ගුරුවරියෝ වැඩි වෙන එක හොඳ නැද්ද? ඒගොල්ලන්ව මේ කාන්තාව හැටියට මේ කොටු කරලාද තියෙන්නේ ඒකේ? නෑනේ. කාන්තාවන්ට තමයි අර මව් ගුණේ තියෙන්නේ. ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා දේවල් උගන්වන්න හොඳට දරුවන්ට විශේෂයෙන්. මේ වැඩිහිටියන්ට උගන්වන්න යන්න බෑ. වැඩිහිටියන්ට උගන්වන්න ගියාම තමයි ඔය පෞල් ප්‍රශ්නේම ඇති වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ගොඩක් දේවල් කතා වෙනවානේ මිනිස්සු. නමුත් දරුවන්ට ඒ කරුණාවන්ත භාවය, ඉවසීම ගොඩක් අර মালටි ටාස්කින් වගේ දේවල් දැන් ඔය කතාවටත් කියනවනේ කාන්තාවන්ට තමයි মালටි ටාස්කින් පුළුවන් කියලා. පිරිමින්ට පුළුවන් ගොඩක් වෙලාවට එක වෙලාවකට එක දෙයක් කරන්න. දැන් මට ඇත්තටම මේකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරමින් කතා කරන්නවත් බෑ. තේරෙනවනේ. ඒ වගේ තමයි. නමුත් කාන්තාවන්ට පුළුවන් මේක ස්ක්‍රෝල් කරන ගමන් ඕගොල්ලන්ට කතා කරන ගමන් තව දරුවොත් අතන ඉන්නවද කියලා කන කොනින් බලාගෙන මේ පැත්තෙන් තව පිරිමියෙක් ඕනට වඩා උනන්දු වෙනවා නම් ඒක දිහත් බලාගෙන ආරක්ෂාව පිළිබඳ වටේ බලාගෙන තමන් ඊළඟට පඩියෙන් කරන්න ඕන වැඩ ටිකක් කල්පනා කර කර ඉන්න හැකියාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඒත් মালටි ටාස්කින් හැකියාව. ඒක ඒගොල්ලන්ට තියෙන නිසා තමයි මේ ගුරු වෘත්තිය වගේ දේවල් වලට ඒගොල්ලෝ ගැලපෙන්නේ. මොකද අර දරුවෝ කියන ඇත්ත එක්ක වැඩ කරන්න හරි අමාරුයි. පොඩ්ඩක් හිතලා බලන්න පිරිමි හිටියොත් එහෙම ප්‍රී ස්කූල්ස් වල කොච්චර අමාරුයිද කියලා. ඉතින් ශිෂ්‍යත්ව වගේ පන්ති වල නම් අපි දැකලා තියෙනවා ගොඩක් සර්ලා ඉන්නවා. නමුත් ඒගොල්ලොත් දැන් ටිකක් උගන්වන විදිවල් එහෙම වෙනස් නේද ඔය පොඩි ළමයින්ට. පුතේ එන්න පුතේ එහෙම නේද උගන්වන්නේ. ඇයි? ඒක තමයි ක්‍රමේ. නැත්තම් ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පිරිමියෙකුට. ඉතින් කාන්තාව 79ක් විතර ගුරු වෘත්ති ඉන්නවා කියලා ස්ටැටිස්ටිකලි අපිට තහවුරු වෙලා තියෙනවා. ඉතින් මට සතුටුයි. අරගොල්ලන්ට සතුටු නැද්ද දන්නේ නැහැ. එතකොට මේ මීඩියා වගේ ශාස්ත්‍ර ගත්තත් විෂුවල් ආර්ට්ස් එතකොට ප්‍රොඩක්ෂන් මීඩියා ප්‍රොඩක්ෂන් සජීව විකාශන වගේ කටයුතු එතකොට සංගීතය වගේ දේවල් ගත්තත් කාන්තාවන්ගේ ප්‍රමාණය පිරිමින්ව අතික්‍රමණය කරලා නැහැ. නමුත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඒක වැඩි වෙමින් තියෙනවා. දැන් අදට ගත්තත් චුට්ටක් ඔය බලන්නකෝ මේ තියෙන සංගීතමය පරිසරය ගත්තාම ඉන්න ගායිකාව කොච්චර ඉන්නවද? දැන් අනාශෆා ඉන්නවා, වින්ඩි ඉන්නවා, යොහානි ඉන්නවා. ජාත්‍යන්තරයට ගිහපු මේ මං හිතන්නේ ඒ තරම් ලොකුවට කවුරුත් ගියේ නැද්ද කොහෙද මේ මෑත කාලේ. යොහානි සෑහෙන දේවල් ටිකක් කරා මේ ඉන්දියාව ඇතුළේ. ඉන්දියාවනේ මේ වෙනකොට තියෙන ලොකුම මාකට් එක. ඉතින් අපේ පිරිමි ගායකයෙක් ඒ ලෙවල් එකට ගියේ නැහැ නේ ඉන්දියාව. ඉතින් බලන්න කොච්චර හොඳද අපිට සතුටුයි. එතකොට අතීතයේ හිටිය රුක්මනී දේවී වගේ ගායිකාවෝ ඒගොල්ලෝ ඔපෙරා ගායනා කරා නේද? නාට්‍යවලත් ගීත ගායනා කරා, නාඩගමුත් කරා, බැරි දෙයක් නැහැ. ගීත කෝකිලාවියෝ හිටියා, ලතාවල් පොළ වගේ, සුජාත අත්තනායක වගේ ගායිකාවෝ හිටියා. දැන් මීයේ පෙරේදා ජීවිතයෙන් සමුගත්ත නන්දා මාලිනී ගැන කොච්චර මිනිස්සු කතා වෙනවද ගෞරවේ? පිරිමි පවා කාන්තාවක්ම තමයි එයාට අගෞරව කරේ මේ මොකද්ද වෙන ප්‍රශ්නයක් කියලා නේද? නමුත් පිරිමි එහෙම කිව්වේ නැහැ ඊට කලින්. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් මෙතන නිර්මාණය කරන්න හදනවද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ. ඉතින් ටීචින් ගත්තත්, හෙල්ත් සෙක්ටර් ගත්තත්, තව අපි ගමුකෝ දැන් තව ලොකු ශාස්ත්‍රවලනේ ඕනි කියන්නේ කාන්තාව එහෙමත් ඉන්නවා. උඩම තැන ගත්තාම චුට්ට උඩම තැන ගැන හිතමු අපි රටේ උඩම තැන. ලෝකෙටම පළවෙනි අග්‍රාමාත්‍යවරිය කොහෙන්ද බිහි වෙන්නේ? ඒ ශ්‍රී ලංකාවෙන්නේ නේද? කවුද? සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. අර අතන ලියවිලා තිබුණ අර හැල්ලේ මේ කුලවාදය පිළිබඳ කතාව. ඉතින් කුලවාදය කියන එක නැතුව රටක මුල්පුටුවට මේ මඩ සෝදාගත් කාලේ එන්න පුළුවන් කිව්වා කියලා රැවටෙන්න එපා. එහෙම මේ මඩ හොදගෙන ඇවිල්ලා ඉඳ ගන්න බෑ එතන. ඒක වෙන තැනක්. ඒක වෙන වැඩක්. ඉතින් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සාමාන්‍ය ක්‍රමයට තමයි එතෙන්ට ආවේ. අර සැමියා නැති වෙච්ච දේශපාලන බිරිඳ හැටියට එතෙන්ට අඩිය තිබ්බා. හැබැයි අඩිය තියලා නිකන් හිටියේ නෑ.
එයා සෑහෙන දේවල් ටිකක් කරා. ඔය නොබැඳි ජාතීන්ගේ සමුළුව එහෙම පවත්වන්න ලංකාවේ 1971 මට මතක විදියට සෑහෙන සේවයක් කරා. ඉතින් ඒ කරපු දේවල් අදටත් තියෙනවා. කොමන්වෙල්ත් කියන නම ඇතුලේ සිරිමාවට වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඊට පස්සෙත් එයා මුහුණ දුන්නු අභියෝග නේද? දේශපාලනේ. දැන් ජේ.ආර් තමයි අනිත් පැත්තේ හිටපු ප්‍රතිවාදියා. ඒතකොට ජේ.ආර් ජයවර්ධන සෑහෙන ප්‍රෙෂර් එකක් දුන්නා සිරිමාවට. ප්‍රජාහිතය එහෙමත් අහෝසි කරලා. නමුත් සිරිමාව ෆයිට් කරලා ඒකේ රැඳිලා හිටියා. මේ ඇවිල්ලා 71. ගොඩක් කලින්. එතකොට විධායක ජනාධිපති ධූරයටත් ශ්‍රී ලංකාවෙන් කාන්තාවක් පත් වුණා 1994. ඒ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. එයත් ඇත්තටම සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ බාලදුව. ඉතින් ඒ මම හිතන්නේ ලෝකේ දෙවෙනි විධායක ජනාධිපති ධූරය දරපු කාන්තාව වෙන්න ඕනේ. එතකොට රටේ තියෙන මුල් පුටු දෙකටම කාන්තාව ලංකාවේ පත් වෙලා තියෙනවා. ලෝකෙම පළවෙනියට කාන්තාවක් පත් වුණෙත් ලංකාවේ. ඒකට ඡන්දෙ දුන්නේ පිටරටකින් ඇවිල්ලා මිනිස්සු නෙමෙයි, ඇමරිකාවේ මිනිස්සු නෙමෙයි, යුරෝපයේ මිනිස්සු නෙමෙයි. ලංකාවේ මිනිස්සු තමයි ඡන්දෙ දුන්නේ. ඔව් තර්ක කරන්න පුළුවන් SWRDට තිබුණු ගෞරවයෙන් හින්දා සිරිමාවට දුන්නා කියලා. නමුත් කාන්තාවකට ඡන්දෙ දෙන්න ශ්‍රී ලංකාවේ මිනිස්සු පැකිලුනේ නැහැ කියන එක මතක තියාගන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් එහෙමයි. වර්තමාන අග්‍රාමාත්‍යතුමියත් ශ්‍රී ලංකාවේ හරිනි අමරසූරිය මැතිණිය කාන්තාවක්. බලන්න ඇයගේ ගමන කොච්චර අධ්‍යාපනයක් ලැබුවද. එයා ඇත්තටම දේශපාලනයට එන්නේ කිසිම දේශපාලන පරිසරයකින් නෙවෙයි. අධ්‍යාපනය මත පදනම් වෙච්ච කොළඹ ඡන්ද සිතියම සම්පූර්ණයෙන් වෙනස් කරලා එන්නේ. ඒක මං හිතන්නේ ඉතිහාසයේ ලියවෙන්න ඕන එකක්. ඒකට හේතු වෙච්ච කාරණා හරිද වැරදිද කියන එක පස්සේ මිනිස්සු කතා වෙයි. නමුත් ඒ සිද්ධ වෙච්ච වෙනස පිළිබඳව ඉතිහාසයේ සටහන් වෙන්න ඕනේ. මොකද ඔය කොළඹ ඇතුලේ තිබුණු සමහර බලකණු කඩාගෙන වැටුනේ හරිනි අමරසූරිය නිසා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද කවදාවත් ජනතා විමුක්ති පෙරමුණට ලං වෙන්න බැරි වෙච්ච බලකණු හරිනි අමරසූරිය ඇවිල්ලා පෙරලලා දැම්මා. ඉතින් ඒක විශේෂ කාරණයක් ශ්‍රී ලංකාවේ දේශපාලනය ගත්තාම. ඉතින් ඒ කාන්තාව. එතකොට ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රයේ තියෙන ප්‍රචාරණ ක්ෂේත්‍රය ගත්තාමත් මම අද උදේ කතා කරමින් හිටියා උදාර අබේසුන්දරත් එක්ක. ඉතින් ඔහුගේ කතා බහේදී මම හොයාගත්ත දෙයක් තමයි මේ ලීලාමණී ඩයස් කියන කෙනා කාන්තාව ශ්‍රී ලංකාවේ ප්‍රචාරණ ක්ෂේත්‍රය සෑහෙන ඉදිරියට ඇදගෙන ගියපු ඒකේ පූර්වජයෙක් හැටියට සලකන කාන්තාවක් කියලා. ඉතින් කවුරුත් හිතලවත් තියෙන්න ඇතු ඇති මෙච්චර කාන්තාව ශ්‍රී ලංකාවේ වෙනස්කම් කරලා තියෙනවා කියලා කතා කියක ඉන්නවට වැඩිය. ගොඩක් වැඩ කරන මිනිස්සු ලංකාවේ මහ පොළොවේ ඉන්නවා. ඉතින් අපි නොදන්න කම නිසා අපි සමහර වෙලාවට ඕන නැති දේවල් පටල ගන්නවා කතා කරන්න. මගේ කතාව ඉවර නැහැ. තව ගොඩක් දෙනා ඉන්නවා. ඒකනත් අපි මතක් කරමු. එතකොට ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රය ගත්තාම තවත් වරුණි ප්‍රනාන්දු වගේ කට්ටිය ඉන්නවා. සෙලෝනිකා පෙරුමාල්, ලයිලා ගුණසේකර. ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තාම තව ඉන්නවා ඔටාරා මතක ඇති ගුණසේකර නේ දැතුමියත්. එතුමිය හිටියා. එතකොට මේ කෝපරේට් සෙක්ටර් එක ගත්තාම දැන් මේ මෙතන ගොඩක් සටහන් වෙලා තිබ්බනේ කෝපරේට් සෙක්ටර් එකට තියෙන ඉඩ කඩ අඩුයි කියලා. දැන් චුට්ටක් ওই කෝපරේට්ස් වල ඉන්න කට්ටිය කල්පනා කරලා බලන්න කාන්තාව කොච්චර ප්‍රමාණයක් උඩපුටු වල ඉන්නවද දැන් කියලා. ඉතින් අර 1990 වෛද්‍ය වෘත්තිය තිබුණා වගේම ටිකෙන් ටික තමයි ඒක එන්නේ. එකපාරටම අපිට කාන්තාව 100%ක් අරගෙන එතන වාඩි කරවන්න බෑනේ. යට ඉඳන් තමයි තමන්ගේ දක්ෂතා තහවුරු කරගෙන මිනිස්සු උඩට එන්නේ. පිරිමි වුණත් එහෙමයි, කාන්තාව වුණත් එහෙමයි. ඉතින් කාන්තාවගේ දක්ෂතා සම්පූර්ණ කරාම ඔවුන්ට හම්බෙනවා ඉහළට එන්න අවස්ථාව. ඒකට හොඳම උදාහරණ තමයි කස්තුරි චෙල්ලරාජා. හේමාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ CEO හැටියට ඉන්නවා. සැන්ඩ්‍රා ඩිසෝයිසා ඉන්නවා ඩයලොග් ආසියාට එකේ. එයත් ඉහළ නිලධාරිනියක්, චීෆ් කස්ටමර් ඔෆිසර් හැටියට ඉන්නේ. එතකොට ඒට්කන් ස්පෙන්ස් ආයතනයේ ප්‍රධානී හැටියට දැන් ඉන්න ස්ටැෂානි ජයවර්ධන, අපේ හැරි ජයවර්ධන මහත්තයාගේ දුවනිය කාන්තාවක්. ඇත් විශාල ප්‍රමාණයක කර්මාන්ත ටිකක් ආයතන ටිකක් මේ වෙනකොට පාලනය කරන්න. එතකොට අබාන්ස් ගැන දන්නවනේ. අබාන්ස් වල ෆවුන්ඩර් නැත්නම් අබාන්ස් ආයතනය පටන් ගත්තෙම කාන්තාවක්. ඒ තමයි අබාන්ස් පෙස්ටෝන්ජි කියන කාන්තාව. මං හිතන්නේ මේ සර්නෙම් එක මං හරියට කිව්වත් දන්නේ නැහැ. නමුත් මට කියව ගන්න පුළුවන් විදිහට මේක පෙස්ටෝන්ජි වෙන්න ඕනේ. වැරදි නම් නිවැරදි කරන්න. ඔටාරා ගැන මං ඉස්සෙල්ලා කතා කරා. ඔටාරා ගුණවර්ධන තමයි හරි නම. ඉතින් මේ තමයි අර කියපු කෝපරේට් සෙක්ටර් එකේ ඉහළින් ඉන්න කාන්තාව. එතකොට ක්‍රීඩා ක්ෂේත්‍රය ගත්තත් කාන්තාව ශ්‍රී ලංකාවට කරලා තියෙන මෙහෙය අතිවිශාලයි. මේ කවුරුත් ගම් වලින් ඇවිල්ලා ආව මිසක් මේ නගරෙන් ඇවිල්ලා සැප පහසුකම් මත නැත්නම් තමන්ගේ දැන හැඳුනුම්කම් මත ඉදිරියට ආපු අය නෙවෙයි. ඉතින් ඒක නම් ටිකත් අපි මතක් කරමු. සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවට ඔලිම්පික් රිදී පදක්කමක් දිනා දුන්නු ක්‍රීඩිකාවක්.
දමයන්ති දර්ශා ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක් දිනා දුන්නා. ඔයගලන්ට මතක ඇති 1998. එතකොට තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක් දිනා දුන්නු ක්‍රීඩිකාවක්. නදීෂා රාමනායක ආසියානු රන් පදක්කමක් දිනාගත්තා ඒෂියන් ඇත්ලටික් චැම්පියන්ෂිප් එකේදී. ශාෆියා යමික් මේ වෙනකොට ක්‍රීඩා කරන මල්ල ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක්. ඇය තමයි 2025 ආසියාවේ හිටපු වේගවත්ම ක්‍රීඩිකාව දකුණු ආසියාවේ. එතකොට රසාරා විජේසූරිය ඇත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 10000 අලුත් රෙකෝඩ් එකක් නිර්මාණය කරපු ක්‍රීඩිකාවක් මේ පහුගිය අවුරුද්ද ගත්තාම. එතකොට මල්ල ක්‍රීඩා ශේෂ්ත්‍රයෙන් පැත්තකින් තිබ්බොත් අපිට මල්ලෝ පොර වගේ පැත්තකින් දැන් බලන්න ක්‍රීඩිකාව කී දෙනෙක් රන් පදක්කම් ලෝකඩ පදක්කම් දිනාගත්තද පහුගිය තරඟාවලි වලදී. ක්‍රිකට් ක්‍රීඩාව ගත්තාම චමරි අතපත්තු කියන්නේ ලෝකෙම දැන් ගරු කරන නමක්. ශ්‍රී ලංකාවේ ඉස්සර සනත් ජයසූරිය හිටියා වගේ දැන් ඒ තැන ඉන්නේ අතරම පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකෙක් මේ මට්ටමේ නැති තරම්. කාන්තා ක්‍රිකට් වල තමයි ලංකාවේ ජනප්‍රියම ලෝකයේ පැත්තෙන් ගත්තාම ලෝකයේ ඇතුලේ ජනප්‍රියම ක්‍රීඩිකාව ඉන්නේ. ඒ තමයි චමරි අතපත්තු. ඉතින් ඒකත් විශේෂ එකක්. පොදු රාජ්‍ය මණ්ඩලයේ පැත්තෙන් ගත්තොත් ඕගලන්ට මතක ඇති ගෝමස් කියන ක්‍රීඩිකාව මට ඇගේ නම හරියට මතක් කරන්න බෑ. ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ඒ වගේම අනුෂා කොඩිතුවක්කු බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තා. ආසියානු පදක්කම් දිනාගත්ත ක්‍රීඩිකාවක්. පුෂ්පමාලි රාමනායක රන් පදක්කමක් දිනාගත්තා වෙඩි තැබීමේ ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලදී. ඇයි එතකොට නෙට්බෝල් ක්‍රීඩාව කාන්තා කණ්ඩායම් ක්‍රීඩාවක් හැටියට ටීම් ගේම් එකක් හැටියට දක්ෂතා දක්වන ක්‍රිකට් වලට වඩා කලින් ඉඳන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන්නු ක්‍රීඩාවක්. තැන් තැන්වල කාන්තාව හැටියට වෙන් වෙන් වශයෙන් ඉඳලා රණ්ඩු කරනවට වඩා පිරිමිත් එක්ක එල්ලි එල්ලි ඉන්නවට වඩා මේ කරන දක්ෂතා පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න අතීතේ මොනවද කරලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ නෙට්බෝල් කණ්ඩායමට කියන්නේ Queens of Netball කියලා. Queens of Asian Netball කියලා. 6 වතාවක් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් කණ්ඩායම ආසියානු මට්ටමේ ශූරියන් වෙලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ ඔයගලන්ට මතක ඇති වොලිබෝල් කණ්ඩායම 1991 සාක් රන් පදක්කම දිනාගත්ත ඉන්දියාවට ගහලා සුගතදාස ගුවස්ත ක්‍රීඩාංගණයේ පළමු වරට තිබුණු තරඟාවලිය අලුතෙන් හදලා. ඉතින් ඒත් කාන්තාව කණ්ඩායමක් හැටියට එකතු වෙලා ක්‍රීඩා කරලා ගත්ත ජයග්‍රහණයක් නැත්නම් තැන් තැන්වල ඉඳලා මේ අකුරු ලියලා ගත්ත ජයග්‍රහණ නෙවෙයි. හරි. දැන් අර හැලි තිබුණානේ මේ ගොඩාක් සතුටුයි කියලා මේ කොන්දොස්තරවරියක් ශ්‍රී ලංකාවේ වැඩ කරනවා දැක්කම කියලා. හරි. අපි හිතමුකෝ එහෙනම් එතෙන්ට කවුරුත් හිටියේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ආවේ කියලා. කියන්නේ ඩොමිනේෂන් එක තිබුණේ මේල් කට්ටිය කියන්නේ මේ කොන්දොස්තර රස්සාවේ. එතෙන්ට කාන්තාව වෙන්න ඕන කියලා අපි හිතමු ටිකකට. මේකට උත්තරේ මට දෙන්න පුළුවන් වෙන්නේ අත්‍තරම මේ අපේ ගමේ ඉන්න යාළුවොත් එක්ක එකතු කරගෙන. අපේ ගම්වල ඉන්නවනේ මේ අපිව නරඹන මිනිස්සු. ඒගොල්ලෝ ගොඩාක් දන්නවා ඇති ලංකාවේ ඉන්නවා තනියෙන් කුඹුරු හාන කාන්තාව. ඕගොල්ලෝ දැකලා ඇති. තනියෙන් පවුල් හදන කාන්තාව. මේ සිංගල් මදර් කියන මේ කොළඹ තියෙන අමුතුවෙන් හදාගත්ත මේ රෝස පාට සංස්කෘතියට වඩා ගම්වල ඉන්න ඕන තරම් තනියෙන් පවුල් හදාගත්ත යුද්ධ නිසා අවුරුදු 30ක් තිස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයෝ නැති වෙද්දි දරුවෝ හදාගෙන ඒගොල්ලන්ව උස්මහත් කරලා ඒගොල්ලන්ට අධ්‍යාපනය දීලා ඒගොල්ලන්ව ගොඩ දාගෙන තවමත් නිශ්ශබ්දව මම සිංගල් මදර් කෙනෙක් හැටියට මෙච්චර දේවල් කරා කියලා කියන්න මහන්සි වෙන්නේ නැති සද්ද නැතුව තමන්ගේ වැඩේ කරලා ගෞරවනීය විදියට ඉන්න අම්මලා ඕන තරම් ඉන්නවා ලංකාවේ. එතකොට ඉන්නවා බැකෝ එලවන අය. ඔය පස් කපන බැකෝ තියෙන්නේ. බැකෝ එලවන කාන්තාව ලංකාවේ ඉන්නවා. මේ කොන්දොස්තර වලියක් දැකලා මේ මොකක් හරි වෙලා වගේ කෑ ගැහුවට ලංකාවේ ඉන්නවා බැකෝ වලින් වැඩ කරන කාන්තාව. බස් එලවන කාන්තාව ලංකාවේ ඉන්නවා. ලොරි එලවන කාන්තාව ලංකාවේ ඉන්නවා. වැලි ගොඩ දාන කාන්තාව ලංකාවේ ඉන්නවා. ඔය පාරවල් හදන තැන්වල ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම් ඉන්නවා කාන්තාව වැඩ කරනවා. ඒගොල්ලෝ පුදුම ශක්තියක් තියෙන මිනිස්සු. ඉතින් ලෝකෙත් එක්ක අපි අමුතුවෙන් එකතු වෙන්න යන්න දෙයක් නැහැ. ඕනම තැනක සමාජයක් හැදෙන්නේ ඒකේ තියෙන පරිසරයන් වලට අනුකූලව. ලංකාවේ කාන්තාව ওই තැන් වලට අඩිය තිබ්බේ නැත්තේ. ඒ කියන්නේ මේ මේල් ඩොමිනේටඩ් නැත්නම් මේ අමාරුයි කියලා සැලකෙන රැකියා. මේසන් රැකියාව වෙන්න පුළුවන්. පස් කපන තැන්, බර උස්සන රැකියා මේවට කාන්තාව ගියේ නැත්තේ කවුරුත් ඒගොල්ලන්ට යන්න එපා කියලා නෙවෙයි. ඊට අවශ්‍ය කරන පරිසරය ගොඩ නැගුණේ නැති නිසා. යුරෝපයේ තියෙන තත්ත්වය තමයි ආර්ථික යුද්ධයක හැමෝම ඉන්නේ. කවුරුත් කාවවත් බේරගන්නේ නැහැ. එතකොට ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා තමන්ගේ අතේ පයි හැකියාවෙන් හරි යම් කිසි දෙයක් කරන්න. එතකොට තමයි ඔය රැකියාවලට කාන්තාව වැඩි වශයෙන් යන්නේ. ඉතින් ඒ රටවලත් අඩුවෙන් තමයි ඔය ඇඟ වෙහෙසවන බර උස්සන වගේ රැකියාවලට කාන්තාව යන්නේ. ඒක විශේෂ පිරිසකට පුළුවන් දෙයක්. මොකද කාන්තාවන්ගෙනුත් හැම කාන්තාවකටම ඒක කරන්න බෑ. දැන් පිරිමින්ගෙත් අපිට පුළුවන් ද ගිහිල්ලා පිරිමි වුණා කියලා වැලි කොට දාන්න. ඒකට තියෙනවා වෙනම විශේෂ ප්‍රාගුණ්‍යයක්. ඒක තියෙන අයට තමයි ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි කාන්තාවන්ගෙත්. කාන්තාව වුණා කියලා හැමෝම ගිහිල්ලා මේ හැමතැනම ඉන්න ඕනේ නැහැ. තමන්ගේ දක්ෂතාවය මත හැකියාව මත
පරිපූර්ණත්වය මත තමයි ප්‍රාගුණ්‍ය මත තමයි ඒ රැකියාවන් මිනිසුන්ට ලැබෙන්නේ සහ අර පරිසරය නිර්මාණය වීමත් එක්ක. මං කිව්වේ අර මහා පාරවල් වල වැඩ කරන කාන්තාව ඕන තරම් ඉන්නවා කියලා. ඒගොල්ලෝ ආසාවට නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට එවැනි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. තමන්ගේ පවුල බේරගන්න, දරුවට පොත් ටිකක් අරන් දෙන්න, සපත්තු ටිකක් අරන් දෙන්න. ඒ නිසා ඒ කාන්තාව එතෙන් අඩිය තියලා වැඩ කරනවා. ඉතින් අනිත් කාන්තාව එහෙම නොකරන්නේ මේ පිරිමි ඒගොල්ලන්ට යන්න එපා කියලා නෙවෙයි. ඒගොල්ලන්ට ඒ පරිසරය නිර්මාණය වෙලා නැති නිසා. ගෙවල් වල ඉන්න කාන්තාව ගැන හරිම අවතක්සේරුවෙන් කතා කරන තත්ත්වයක් තියෙනවා. ගෘහණියන් ගැන. ඒ ගැනත් වචනයක් කියන්න ඕනේ. ගෘහණියෝ මේ ගෙවල් වල ඉඳලා නිකන් නිදාගෙන ඉන්නේ නැහැ බත් කකා. ඒගොල්ලෝ ලොකු සේවයක් කරනවා පවුලක් එකට රඳවගෙන ඉන්න සහ මේ දරුවන්ගේ වැඩ කටයුතු කරන්න සහ සැමියාගේ වැඩ කටයුතු කරන්න. ඒකත් වෙනම වැඩක්. සමහර වෙලාවට ඒගොල්ලෝ ගෙදර ඉඳලා සමහර ආර්ථික කටයුතු කරන තත්ත්වෙනුත් තියෙනවා. සමහර කාන්තාවෝ ලිපි කවර හදනවා, කාඩ්ස් හදනවා, කේක් හදන අය ගොඩාක් ඉන්නවා ගෙවල් වල. කෑම හදන අය දැන් ගොඩක් කොන්ටෙන්ට් බිස්නස් එක තියෙන හින්දා YouTube, Facebook වල වීඩියෝ හදන කාන්තාවෝ ගොඩක් ඉන්නවා. ඉතින් ලංකාවේ ඉන්න හැමෝම මේ කොළඹට වෙලා මෙහෙම ලියලිය මේවා කතා කර කර සටන් කර කර බෝඩ් උස්සගෙන පාරට බැහැ ඉන්න දඟලන කාන්තාවෝ නෙමෙයි. ලංකාවේ කාන්තාවුන්ට ඊට වැඩිය වැඩ තියෙනවා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඉතින් බුද්ධිය තියෙන පිරිස නිශ්ශබ්දව තමන්ගේ රාජකාරී ටික කරගෙන රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙද්දී තව පිරිසක් මේ අකුරු වලින් මොකක් හරි සෙල්ලමක් දාන්න යන එක මං හිතන්නේ කතා බහට ලක් වෙන්න ඕන එකක්. හැමදාම අපි කතා කරනවා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ගැන සහ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය මෙහෙම බිහි වුණා. කතාව පිළිබඳව. ඉතින් ඒව කතා වෙන ගමන් තමයි අපිට දකින්න ලැබෙන්නේ ලංකාවේ කාන්තාව අසාධාරණයට ලක් වෙන තත්ත්වය. හැබැයි ලංකාවේ ඔය කියන තරම් අසාධාරණයක් තියෙනවාය කියලා කාන්තාවන්ගේ ඔළුවට ඔය විස කවන්න එපා. කාන්තාවන්ට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් ලංකාවේ ගොඩාක් දුරට නැහැ. බස් රථවල වගේ තැන්වල පොදු ප්‍රවාහන සේවයන් වල තියෙන ප්‍රශ්න ටික පිරිමින්ටත් ඒහා සමානවම තියෙනවා. ඉතින් කාන්තාවට තියෙන ප්‍රශ්න ප්‍රමාණය ටිකක් වැඩි කියලා අපි පිළිගන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට අමාරුයි මේ පිරිමි ගොඩක් මැද්දේ මේ කරන කාර්යභාරයේදී. සහ රටේ තියෙනවා ටිකක් නරක සංස්කෘතියක් සමහර වෙලාවට කාන්තාවක් දිහා පොඩ්ඩක් අඩුවෙන් බලන තත්ත්වයක්. අඩුවෙන් බලනවා කියලා කියන්නේ මේ ශක්තියේ අඩුව පිළිබඳව බලන තත්ත්වයක්. එතකොට ඒ ශක්තියේ අඩුකම පාවිච්චි කරන්න උත්සාහ කරන සමහර පිරිමි ඉන්නවා. හැබැයි හැම පිරිමියෙක්ම එහෙම නැහැ. ඔය ඔතන ඇති 100%ක් ඕන. ඉතින් ඒ බව තේරුම් අරගෙන මේ අනවශ්‍ය අකුරු සෙල්ලම් දාන්න යෑමෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ අබුද්ධික භාවය ප්‍රදර්ශනය වීමයි කියලා අපිට අද තහවුරු කරගන්න ලැබෙනවා මෙන්න මේ හැල්ලත් එක්ක. ඉතින් ගොඩක් කමෙන්ට්ස් තිබුණා ඔය හැල්ල යටින්. අපිටත් ගොඩක් කමෙන්ට්ස් ලැබෙයි. ඉතින් ඒ ඔක්කොම ලෑස්ති වෙලා අපි අර මතක් කරගමු මොනවද අපිට කරන්න තියෙන්නේ ඉස්සරහට කියලා. රටක් හැටියට නැතුව මේ කාන්තාව හෝ පිරිමි හැටියට බෙදාගෙන නෙවෙයි අපි හැමෝම වැඩ කරන්නේ එකම අරමුණක් වෙනුවෙන්, එකම ඉලක්කයක් වෙනුවෙන්. ඉතින් අද කතාව ඔන්නෝක ගැනයි. අපි හමු වෙමු නැවතත් හෙට දවසේ. ඔබට ප්‍රාර්ථනා කරනවා සාමකාමී දවසක්.